අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා ගිය සුමානේ තියෙන ප්‍රමාණය පෙන්ෂන් එකකට පරිවර්තනය කරන්න. ආණ්ඩුව කරන්න යන්නේ අසරණ සේවකයන්ගේ අර්ථසාධක මුදලත් නැති කරන්න. මේ ගැන සැකයක් තියෙනවා කියලා රවි කරුණානායක මහත්තයා කියනවා. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉදිරිපත් කරා මේකේ අර්ථ සාධක අරමුදල. ඒකේ වන්දියක් වශයෙන් ගන්න නැතුව ඒකේ තියෙන ප්‍රමාණය පෙන්ෂන් එකකට පරිවර්තනය කරන්න. දැන් අද ලංකාවේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රිලියන් මාකට් වැලියුේෂන් එක මාකට් කැපිටලයිසේෂන් එක බිලියන් 3.3ක් විතර තියෙනකොට මේ EPF එකේම තියෙන සම්පූර්ණ අර්ථ සාධක අරමුදලේ සම්පූර්ණ මුදල බිලියන් ට්‍රිලියන් 5.5ක් විතර වෙනකොට මම හිතන විදිහට මේ අවස්ථාවේදී ඇයි එවැනි යෝජනාවක් ඉදිරිපත් කරේ? මොකද මේක 2011-12 ගේන අවස්ථාවේදී තමත් බැරෑරුම් තත්ත්වයකටපත් වුණා. අන්තිමට රොෂාන් මණ්ඩල කියලා ළමෙක් නැති වුණා. මේව විරෝධතා ඇති කරන්න. ඉතින් මම හිතන විදිහට ඒක නැවත අනිවාර්යයෙන්ම බලන්න අවශ්‍යයි. මොකද මේක ඉල්ලීම පරිදි එකක් නෙවෙයි. මේකේ තියෙන අර්ථ සාධක අරමුදලේ තියෙන අරමුදල වෙනින් විදියකට පාවිච්චි කිරීමේ සැකයක් දෝ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා.